අයිබෝන් ඔයගොල්ලෝ හැමදෙනාටම ඉතින් e-commerce YouTube නාලිකාවට ඔයගොල්ලෝ නැවතත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම 2012 ඉඳලා 2013 සමාගම් ගණන් සරලව කොහොමද කරන්නේ කියලා මගේ channel එකේ මම දාලා ඇති. අනිවාර්යෙන් බලපෑලා මේ කිනු නම් බලන්න. ඒ වගේම තමයි මම අද ඔයාලට ගෙනාව 2014 සමාගම් ගණන් කොහොමද දන්නේ කියලා. ළමයි 2014 සමාගම් ගණන් 2012 13 අවුරුදු වලට ටිකක් සංකීර්ණයි. සංකීර්ණයි කියන අමාරු නෑ. අලුත් ගැලපිලි ටිකක් අපිට ඇවිල්ලා තියෙනවා. ළමයි ඉස්සරහ අවුරුදු වලට පොඩ්ඩක් පේපරේ ඇඩ්වාන්ස් වෙනවා. ඉතින් අපි අලුත් ගැලපිලි වලට හුරු වෙනවා. හැමදාම එකම ලෙවල් එකේ ගිහලා හරියන්නේ නැහැ ළමයි. ඉතින් මම අද ඔයාලට 2014 සමාගම් ගන්න සරලව කොහොමද දන්නේ කියලා මම අද ඔයාලට හැම ගැලපිල්ලක් එක්කම කතා කරනවා. ඉතින් ළමයි දිගින් දිගට වීඩියෝ එක රැඳී සිටින්න. ඒ වගේම channel එක අනිවාර්යෙන් subscribe කරන්න කියලාත් මතක් කරනවා. හරිද? හරි. ළමයි මම ඔයාලට සමාගම් කියා දෙන්න කලින් මම ආකෘතිය කලින් ගහගත්තා. මොකද මට ලේසි වෙන්න. හරිද? ඔයාලා මෙන්න මේවට අනිවාර්යයෙන්ම නම ලියන්න ඕන. හරිද? මේ ලාභ වැඩ තිස්තන ආදාය ප්‍රකාශනය, ඒ වගේම මූලධර්ම ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය නම ලියනකොට අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම ලකුණක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ළමයි මේ රුපියල් 1000 දාන එක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. හරිද? හරි. අපි ඉතින් 2014 සමාගම් ගාන කියවලා ගාන උතර අවබෝධ කරගෙන ගාන හදන්න පටන් ගමු. හරි. මම හිතන අමලමෙක් ගාම පේපර් ඇති කියලා. හරි. අපි ගාන බලාගමු ළමයි. අපිට කියලා දීලා තියෙනවා ළමයි ගානේ මේ රසකැවිලි අලෙවි කිරීමේ යෙදෙන සීමිත ආලෝක පොදු සමාගම 2014 331 දිනට ශේෂ විරුෂව පහත දී ඇත කියලා දීලා තියෙනවා. බලමු මොනවද දීලා තියෙන්නේ කියලා. 2013 4 දින එක දිනට තොගය දීලා තියෙනවා. වෙනද ලැබිය යුතු දෑ දීලා තියෙනවා. ළමයි බැංකුවේ ඇති මුදල් දීලා තියෙනවා අපිට. ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් දීලා තියෙනවා. ළමයි මොනවද මේ ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් කියන්නේ? ළමයි ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ළමයි ඔයාලා දන්න ඕනේ අපි ජංගම වත්කමට මුදල් දානවා කියලා. ළමයි මේ ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මුදල් හා සමාන දෙයක්. ඒ කියන්නේ රජයට අවශ්‍ය කෙටි කාලීනව දිග් කාලීන ණය ලබා ගැනීම සඳහා මේ භාණ්ඩාගාර බිල්පත් රජය නිකුත් කරනවා. අන්න ඒ තමයි ළමයි ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් කියන්නේ. හරිද? හරි. බලන්න ඊට පස්සේ මොනවද තියෙන්නේ? ස්ථාවර තැන්පතු තියෙනවා වාර්ෂික 110ක පොලියක වසර දෙකක් සඳහා නේද? කවද්ද මේක ආරම්භ කළේ? 2013 10 1 දිනට ආරම්භ කළාද? ස්ථාවර තැන්පතුවක් දීලා තියෙනවා. ඊට පස්සේ කල්බදු පොලි තියෙනවා, ගැනුම් තියෙනවා, වැටුප් තියෙනවා, සේවක අර්ථ සාධක අරමුදල්. ළමයි අපිට 2012 13 EPF EDF ගැලපිලි ඇවිල්ලා තිබ්බේ නෑ. මම සරල ඔයාලට මේ ගානේ EPF EDF ගැලපිල්ල කොහොමද කරන්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා. හරිද? හරි. සේවක භාරකාර අරමුදලක් තියෙනවා. ඊට පස්සේ තමයි රක්ෂණය, මෝටර රථ ඉන්ධන වියදම තියෙනවා. ප්‍රවර්තන වශයෙන් පළමු කාර්ය දෙක සඳහා ගෙවු බදු තියෙනවා. දේපල පෙරදි උපකරණ පිරිවැයට තියෙනවා. 2013 4 1 දිනට අඩමානය සඳහා වෙන් කිරීමක් මේ කට්ටිය කරලා තියෙනවා. විකුණුම් තියෙනවා. ගෙවිය යුතු EPF තියෙනවා. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයක් තියෙනවා. 2013 4 1 දිනට රඳාගත් ඉපයුම් ශේෂයක් දීලා තියෙනවා. 4 1 දිනට පොදු සංචිත ශේෂයක් අපිට දීලා තියෙනවා. වෙනද ගෙවිය යුතු ද. ඒ කියන්නේ වෙළඳ ණයහිමියෝ. මේ ශේෂයත් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ ළමයි 2013 4 1 දිනට දේපල පිරියත උපකරණ මත සමුක්තිශ ෂය. ඒ කියන්නේ මුළු ෂය වටිනාකම අපිට දීලා තියෙනවා. කල්පදු ණයහිමියෝ දීලා තියෙනවා නේද? හරි. අපිට ශේෂ විශ්වමේ දීලා තියෙන තොරතුරු මෙච්චරයි. දැන් අපි බලමු අතිරික්ත තොරතුරු මොනවද කියන්නේ කියලා. 2010 31 දිනින් අවසන් වර්ෂ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර පහත දෑ සඳහා ගැලපීම් සිදු කළ යුතු වේ කියලා කියනවා. මොනවද බලමු? 2010 31 දිනට තොගේ පිරිවැය 2000ක් විය. මේ දින සුද්ධ උපලබ්ධියගේ 1800ක් ලෙස අස්තමේදු කර ඇත කියලා දෙනවා. දැටවත් ඔයගොල්ලෝ දන්නවා ළමයි තොග ගැලපිල්ල සරලව කොහොමද කරන්නේ කියලා නේද? හරි. දෙවෙනි කඩේ යන්න ළමයි. වර්ෂ අවසානයේදී 400ක් බොල් ණය ලෙස කපා හැරීමත් ඉතිරි වෙනද ලැබිය යුතු ශේෂය මත 10%ක අඩමානය සඳහා වෙන් කිරීමක් තීරණය කළ ලදී. සමාගම් බොල් ණය සහ අඩමානය වෙන් කිරීම සඳහා වෙන්වෙන්ම ගිණුම් පවත්වාගෙන යන ලදී කියලා කියනවා නේද? හරි. තුනේ මොකද කියන්නේ කියලා බලන්න. සියලු වත්කම් එකම පැකේජයක් ලෙස සලකා 2013 10 1 දින රක්ෂණය කරන ලදී. 2014 9 30 දින අවසන් වර්ෂය සඳහා ගෙවිය යුතු මුළු වාරිකයේ ගෙවා ඇති අතර ඒ වේදමක් ලෙස ගිණුම්ගත කර ඇත. රක්ෂණ ගාස්තු පරිපාලන වේදමක් ලෙස සැලකීමට සමාගමේ ප්‍රතිපත්තිය වේ කියලා කියනවා නේද? අපි ඒක සරලව හදමු. හරි. හතරේ ගැලපිලි කියන ළමයි කියනවා නේද? EPF ගැලපිලි නේද? බලන්න. EPF සඳහා සේවක දායක පිළිවෙල 15%ක් සහ 10%ක් වන අතර සේවක ETF සඳහා 3%ක් දායක වේ. ප්‍රවර්තන වර්ෂයේ අවසාන මාසතුන සඳහා සමාගම විසින් EPF හා ETF වෙන් කිරීමක් කර නොමැති අතර නමුත් අවසාන මාසතුන සඳහා සේවකයාගේ EPF දායක අඩු කරගෙන ඇති අතර එය ගෙවිය යුතු EPF කිනමට බැර කර ඇති කියලා කියනවා. ළමයි මම ඔයාලට සරලව මේ EPF EDF ගැලපිල්ලත් කොහොමද කරන්න කියලා කියලා දෙන්න. හරිද? ඒ කියන්නේ ළමයි අපිට 2012 2013 අවුරුද්දේ තිබ්බේ නැහැ. නමුත් ළමයි මෙතනින් ඉදිරි වර්ෂ සඳහා අනිවාර්යයෙන්ම EPF EDF ගැලපිලි සමාගම් ගානට ඇඩ් කරලා දිනවා අපි දැකලා තියෙනවා නේද? අපි ඒ ටික සරලව හදමු. හරි. බලන්න අතිරික්ත තොරතුරු අංක 5 කියනවා. ස්ථාවර තැන්පතුව මත ප්‍රවර්තන වර්ෂ සඳහා පොලිය
මෙතෙක් සටහන් කර නැති කියලා කියනවා නේද? ස්ථාවර තැන්පතු වලට අර අපිට ශේෂ විරුෂ්ම දීලා තිබ්බ පොලියක් නේද? 110ක පොලියක්. ඒක සටහන් කර නැහැ කියන තමයි කියන්නේ. අපි ඒක සටහන් කරනවා. ඊට පස්සේ ළමයි අතිරේක තොරතුරු අංක 6න් කියනවා දේපල පිරිත උපකරණ සංයුතියට අදාළ අනෙකුත් තොරතුරු පහත පරිදි වේ කියලා අපිට දේපල පිරිත උපකරණ වල ආරම්භක ශේෂය සහ පිරිවැයටගත් ශේෂයන් ටික සහ සමුච්චිත ශේෂයන් ටික කියලා දෙනවා නේද? ගොඩනැගිලි මෝටර රථය මෝටර රථය මොකටද තරම් දෙන්නේ? මූල්‍ය කල්පදයක් යටතේ. ඕගොල්ලෝ දන්නවා මූල්‍ය කල්පදයක් යටතේ ගත්ත දෙයක් අපි දේපල පිරිත උපකරණ වගුවට දාන්නේ නැහැ නේද? කලින් සිලබස් එකේ මම ගිහුවා වලට ඒ මූල්‍ය කල්පදයක් යටතේ ගත්ත කිසියම් වත්කමක් ඒක කලින් සිලබස් එකට නෝ දාලා තිබේ දේපල පිරිත උපකරණ නේද? ඒනොට ළමයි නව සිලබස් එකට ආවම අපි ඒක වෙනම සටහනක් වශයෙන් භාවිතයිති සදවත්කම් කියලා වෙනම සටහනක් වෙනලා තමයි ඒක දාන්නේ. හරිද? හරි. ඊට පස්සේ බලන්න ළමයි කාර්යාල උපකරණ ලීබඩු සවිකිරීමක් තියලා දෙනවා. ඊට පස්සේ ළමයි භාණ්ඩ බෙදා හැරීම සඳහා මෝටර රථය භාවිත කරන අතර අනිකුත් සියලු වත්කම් පරිපාලන කටයුතු සඳහා යොදා ගැනීම කියලා කියනවා. ඊට පස්සේ ළමයි ගොඩනැගිල්ල සහ කාර්යාල උපකරණ ඒවා සාධාරණ කියනවා. රුපියල් 4800ක් සහ 600කට පිළිවෙලින් ප්‍රථම වරට 2014 331 දිනට ප්‍රත්‍යාගන කරන ලදී කියලා කියනවා. මම ඒ ප්‍රත්‍යාගන කරපිල්ල සරලව කට්ටියන්ට කොහොමද කරන්න කියලා කියලා දෙන්න. හරි. ඊට පස්සේ ළමයි කල්බදු ගලපිල්ල නේද? 2013 4 දින මෝටර රථයේ වසර 4ක කාලය සඳහා මූල්‍ය කල්බදයක් යටතේ අත්පත් කර ගන්න ලදී. මෙම වත්කම ඵලදායී ජීව කාලය වසර 6කි. කල්බදු කාලයේ අවසානයේදී වත්කම අයිතිය කල්බදු ගණන් කරට මාරු නොවේ. හරිද? ඊට පස්සේ කියනවා මෙම කල්බදු කිවිසුම යටතේ රුපියල් 960ක් මූලික තැන්පතුවක් ගෙවිය යුතු වේ. තවද රුපියල් 960ක වාර්ෂික කල්බදු වර්ගය 2014 331 දින ආරම්භ වී සෑම වසරක් අවසානයේම ගෙවිය යුතු වේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා වසර කාලය සඳහා කල්බදු පොලිය පහත වේ කියලා අපිට වසර 4ෙම කල්බදු පොලිය ටික මෙයාලා අපිට දීලා දෙනවා නේද? මම ඔයාලට කලින් ගණ මේ සමාගම් ගණන කල්බදු ගැලපිලා සරල කොහොමද කරන්නේ කියලා කියලා දුන්නා නේද ළමයි? මම මේකෙත් සරලව කොහොමද කරන්නේ කියලා ඔයාලට කියලා දෙන්නම්. හරි බලන්න 9 වෙනි ගැලපිල්ල මොකක්ද කියන්නේ කියලා. ප්‍රවර්තන වශයෙන් ආදායම් බද්ධ වධු පරිලාභයෙන් 3න් එකක් ඇස්තමේන්තු කරන්න කියලා කියනවා. හරි. බලන්න මේ 10 වෙනි ගැලපිල්ල වෙනවා 2014 331 දින සමාගම රඳාගත් ඉපෙම් වලින් 100ක් පොසන්දියට මාරු කිරීමයි තීරණය කර ඇති අතර මෙහිදී අධ්‍යක්ෂකවරු විසින් රුපියල් 300ක ලාභාංශයක් සාමාන්‍ය කොටස් කරුවන්ට ගෙවීමට නියෝජනය කර ඇති කියලා කියනවා. ළමයි මං ගෝවලට මේ සාමාන්‍ය කොටස් කරුවන්ට ලාභාංශයෙන් ගුත් කිරීමක් යෝජනා කරලා දෙනවා. අනිවාර්යයෙන්ම අපි ඒවා ගිණුම් කරන්නේදී ගලපන්නේ නැහැ නේද? ඒවා අපි ළමයි සටහනක් වශයෙන් අපේ අනාවරණයන් කියන සටහනක් වශයෙන් අපි ඒ සටහන අනිවාර්යයෙන්ම ලියලා තියන්න ඕනේ නේද? රුපියල් 300ක ලාභාංශයක් නිකුත් කිරීමට සාමාන්‍ය කොටස් කරුවන්ට යෝජනා කර ඇති කියලා අනිවාර්යෙන් ලියලා තිබ්බොත් ඔයාලට ලකුණක් හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම ළමයි අන්න ඒ වගේ දේවල් සැලකීමක් තියෙන ළමයි අපි ලකුණක් ගන්න දින දැනින් සරලව ගන්න තියෙන අනිවාර්යයෙන්ම ලේ ලකුණ ගන්න ඕනේ. හරිද ළමයි? ඉතින් අපිට සමාගම් ගිණුම් කරන්නේදී මේ වගේ දේවල් අපිට chance වශයෙන් ලැබිලා තියෙනවා. කියන්නේ කිසිම ගැළපිල්ලක් අපිට කරන්න අනිවාර්යයෙන් මේක ඒ විදිහටම නිල තිබ්බ සටහනක් වශයෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට යන්න ලකුණක් හම්බ වෙනවා නේද? හරි බලමු මෙයාලා මොනවද ඉල්ලන්නේ කියලා. ප්‍රසිද්ධ කිරීම දා සීමිත ආලෝකාපුදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන ඇතුළුව 2014 331 දින අවසන් වර්ෂයෙන් දා විස්තීර්ණ ආදායම් ප්‍රකාශන අපෙන් ඉල්ලනවා. ඊට පස්සේ ළමයි 2014 331 දින අවසන් වර්ෂයෙන් දා හිමිකම් වෙනස් වීම ප්‍රකාශන ඉල්ලනවා. ඊට පස්සේ 2014 331 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඉල්ලනවා නේද? හරි. මම ගෝ ආට ළමයි ඉස්සෙල්ලාම නම ලියන්න ඕනේ නේද? කොහොමද නම ලියන්නේ? සීමිත ආලෝකාපුදු සමාගම 2014 331 දින අවසන් වර්ෂය සඳහා ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශන කියලා අපි ආදායම් ප්‍රකාශනය ලියන්න ඕනේ. ඒක තමයි මූලික ප්‍රකාශනය ලියනවා සීමිත ආලෝකාපුදු සමාගම 2014 331 දින අවසන් දිනට මූලික ප්‍රකාශනය කියලා අනිවාර්යයෙන්ම මූලික ප්‍රකාශනය ලියනවා. ඒකම හිමිකම් වෙනස් වීම ප්‍රකාශන තිතර නම ලියන්න ඕනේ. හරිද? මම ගොඩට නම ලියනවා අනිවාර්යයෙන්ම ඒකටත් ලකුණක් හිමි වෙනවා කියලා නේද? හරි. අපි දැන් පළවෙනි ගැලපිල්ල ඉඳලා කරන්න පටන් ගමු. බලන්න මේ පළවෙනි ගැලපිල්ල 2014 331 දිනට තොගේ පිරිවැය 2000ක් වේ. මේදී සුද්ධ උපලබ්ධියගේ 1800ක් කියලා කියනවා නේද නම? අනිවාර්යයෙන්ම පිරිවැය. පිරිවැය කීයද? පිරිවැය 2000යි. සුද්ධ උපලබ්ධිය කීයද? 1800යි. මං ගෝ ළමයි අනිවාර්යයෙන්ම අපි පිරිවැය අදාළ වෙන්නේ මොකද්ද? විකුණුම් පිරිවැය හොයද්දි නේද? කොහොමද විකුණුම් පිරිවැය හොයන්නේ? 4යි සරල විකුණුම් පිරිවැය හොයන්නේ 4යි එක තොගයට. තොගයට මොකද එකතු කරන්නේ? ගැණුම් තිබ්බොත් එකතු කරනවා. අඩු කරන මොනවාද? අවසාන තොගේ 331 තොගේ. මෙන්න මේ 331 තොගේට තමයි ළමයි පිරිවැය අඩු කරන්නේ. මේ 331 තොගයෙන් තමයි තොගේ පිරිවැය අඩු කරන්නේ. දැන් තොගේ පිරිවැය කීයද? පිරිවැය 2000 ළමයි නේද? 2000. හරි අපි මේක මම විකුණුම් පිරිවැය හදාගමු. දැන් කීයද 4 එක තොගේ? බලන්න මේ ශේෂ විරුෂ්ම 4 එක තොගේ කීයද? 4 එක තොගේ ළමයි 1500. 1500. ගැණුම් තිබ්බ නේද? ගැණුම් කීයද? අපිට ගැණුම් දීලා තිබ්බ කීයක්ද? ගැණුම් දිනවා 7500ක්.
7500ක් ගණන් දෙනවා. හරි. දැන් තොගේ අවසන් තොගේ අඩු කරලා විකුණුම් පෙරේ අපි බලමු. විකුණුම් පෙරේ කීයක් වෙනවද ළමයි? මෙතන 9000යි 9000න් 2000 අඩු කරාම පස්සේ කීයද? 7000යි. 7000. අපිට විකුණුම් පෙරේ වශයෙන් කීයක් ආවද? 7000ක් ආවා. අපි මේ විකුණුම් පෙරේ මෙතන දා ගන්නවා. කීයද? ආදායම් ප්‍රකාශන අපි දානවා 7000යි කියලා. වරහන් කරලා දා ගන්නවා. හරි. මම ඔයාලට කිව්වා තොගේ පිරවේ අනිවාර්යයෙන්ම විකුණුම් පෙරේ ගණනය කිරීමේදී අවසාන තොගේ වශයෙන් අඩු කරනවා. ඒ කියන්නේ සුද්ධ උපලබ්ධියගේ පිරවයට වඩා අඩු නම් අපි සුද්ධ උපලබ්ධියගේ වාර්තා කරන්නේ කොතනද? ජංගම වත්කම යටතේ මොනවා කියලාද? 3.31 තොගේ. 3.31 තොගේ. සුද්ධ උපලබ්ධියගේ කීයක් ආවද අපිට? කීය දිලා දෙනවද මෙයාලා? 1800යි නේද? 1800යි. හරි. දැන් බලනවා ළම මෙතන 2000යි 1800 අතර වෙනස කීයද? 200යි. ඒ කියන්නේ තොග හානියක් වෙලා තියෙනවා කීයකද? 200ක. අපි ඒක වෙනත් වියදම් යටතේ මොනවා කියලාද වාර්තා කරන්නේ? තොග හානි. තොග හානි කියලා කීයක්ද? 200ක් අපි වාර්තා කරනවා නේද? හරි. අපි සරලව පළවෙනි ගැලපිල්ලත් ඉවර කරලා. ළමයි තොග ගැලපිල්ල හරිම සරලයි. මම ඔයාලට 2012 13 ගණන් වල සරලව කියලා දුන්නා. අනිවාර්යයෙන්ම ළමයි තොග ගැලපිල්ල හැම ළමයටම ලකුණක් ගන්න පුළුවන් ගැලපිල්ල. හරිද? හරි. බලන්න දෙකේ මොකක්ද කියන්නේ කියලා. වර්ෂ අවසානයේදී රුපියල් 400ක බොල් ණය ලෙස කපා හැරීමට. අනිවාර්යයෙන්ම අපි බොල් ණය සටහන් කරන්නේ මොනවා වියදම් වලද? බෙදා හැරීම වියදම් වලට නේද? බොල් ණය කියලා මෙයාලා කීයක් සටහන් අයින් කරනවද? 400ක්. අපි 400ම බෙදා හැරීම වියදම් වලට දානවා. මොනවා කියලාද? බොල් ණය. බොල් ණය 400. හරිද? බොල් ණය අපි 400ක් දානවා. ඊට පස්සේ කියන ළමයි ඉතිරි වෙළඳ ලැබියදා ශේෂය මත 110ක අඩමාන ණය වෙන් කිරීමට තීරණය කරන ලදී. හරි. බලන්න වෙළඳ ලැබියදා අපිට කීයක් තියෙනවද කියලා. වෙළඳ ලැබියදා ළමයි 4000ක් තියෙනවා. 4000ක් තියෙනවා. මෙයාලා බොල් ණය ලෙස කීයක් කපා හැරලාද? 400ක් කපා හැරලා දෙනවා. එතකොට කීයද? 3600 නේද ළමයි? 3600. මෙන්න මේ 3600ට තමයි ළමයි 110ක් මෙයාලා බලන්නේ. එතකොට කීයද? 360යි. 360ක් බලන්නේ 110ක 110ක අඩමානයක් වෙන් කරන්නේ මේ 3600ට. අපි 400ක් බොල් ණය ලෙස කපා හැරියා පස්සේ 3600ක් වෙනුනේ. 3600 තමයි ළමයි 110ක අඩමානයක් මෙයාලා වෙන් කරන්නේ නේද? එතකොට 3600 ළමයි 360ක් අඩු කරාම කීයද? 3240 නේද? 3240. 3600න් 360ක් අඩු කරාම කීයද? 3240ක් එනවා. අපිට වෙළඳ ලැබිය යුතු අය කියලා කීයක් එනවද? 3240ක් එනවා. අපි ඒක ළමයි ජංගම වත්කම් වල ලියනවා. ණයගැති ලැබීම කියලා. ණයගැති ලැබීම. කීයක් ආවද? 3240. හරි. බලන්න දැන් මෙයාලා අඩමාන ණය වෙන් කිරීමක් කරලා තියෙනවද කියලා ශේෂ පිරිසුමේ. බලන්න. අපිට අඩමාන ණය වෙන් කිරීමක් මෙයාලා කරලා තියෙනවද බලන්න ශේෂ පිරිසුමේ. මෙතන 2013 4 දෙන්නට අඩමාන ණය වෙන් කිරීම. කීයක් කරලා දිනව? 320ක් මෙයාලා වෙන් කරලා දිනව. කියන්නේ මේ වර්ෂයට ළමයි මෙයාලා 320ක් වෙන් කරලා දිනව. ඒනකොට අපිට ඇත්තටම අඩමාන ණය කීයක් ආවද? 360ක් ආව නේද? 360ක් ආව. ඒ කියන්නේ තවත් කොච්චර අඩමාන ණයක් මෙයාලා වෙන් කරන්න ඕනේද? තවත් ළමයි 40ක අඩමාන ණයක් වෙන් කරන්න ඕන නේද? ඒ 40 අපි කොතෙන්ද දාන්නේ? අපි දාන ළමයි බෙදා හැරීම වේදම් වලට. අඩමාන ණය කියලා. අඩමාන ණය. කීයද? 40ක්. අපිට ශේෂ පිරිසුම යාලා වෙන් කරලා දීලා තියෙන අඩමාන ණය කීයද? 320යි. නමුත් අපිට 3600ට 110ක් බැලුවම කීයක් ආවද? 360ක් ආවා. ඒ කියන්නේ අපිට ඇත්තටම අඩමාන ණය කීයක් ආවද? 360ක් ආවා. ඒ කියන්නේ මෙයාලා කීයක් අඩුවෙන් වෙන් කරලාද? 40ක් අඩුවෙන් වෙන් කරලා. අපි 40 ළමයි බෙදා හැරීම වලට දැම්ම නේද? හරි. සරලව ඒ ගැලපිල්ලත් මම ඔයාලට කියලා දුන්නා. හරි දැන් අපි ඊළඟට තුන්වෙනි ගැලපිල්ලට යමු. බලන්න. සියලුම වත්කම් එකම පැකේජයක් ලෙස සලකා 2013 10ක දින රක්ෂණය කරලාදී 2013 9 30 දින අවසන් වර්ෂය සඳහා ගෙවිය යුතු මුළු වාරිකය ගෙවා ඇති අතර ඒ වේදමක් ලෙස ගිණුම් ගත කර රක්ෂණ ගාස්තු පරිපාලන වේදන ලෙස සැලකීම සමාගමේ ප්‍රතිපත්තිය වේ කියලා කියනවා. හරි ළමයි. කවද්ද මේ ගිණුම් වර්ෂය අවසාන වෙන්නේ? ගිණුම් වර්ෂය ආරම්භ වෙන්නේ කවද්ද? ළමයි ගිණුම් වර්ෂය ආරම්භ වෙන්නේ 2013 3:31 නේද? 2013 3:31. නමුත් මෙයාලා රක්ෂණය ආරම්භ කරලා තියෙන කවද්ද? 2013 10යි
10යි. ඒ කියන්නේ ගිණුම් වර්ෂ අවසානයේ 2013 10යි කීයද? ඔව් 10යි 1 9යි නේද? ඒ කියන්නේ මාස කීයක්ද? මෙතන ළමයි මාස 6ක් කාලයක් තියෙනවා නේද? ඔව් 10යි 1 11යි 1 12යි 1 1යි 1 3යි 1 3යි 31 මාස 6ක් කාලයක්. බලන්න ළමයි ශේෂ විරුෂ්මේ රක්ෂණේ කීයක් තියෙනවද කියලා. අපිට රක්ෂණේ ළමයි 840ක් තියෙනවා නේද? රක්ෂණේ කීයද තියෙනවද? 840ක් තියෙනවා. ළමයි මාස 6ක් කාලයන්නේ බලන්න ඕනේ ළමයි එතකොට. නේද? අපිට රක්ෂණේ කීයක් තියෙනවද ශේෂ විරුෂ්මේ? ශේෂ විරුෂ්මේ ළමයි රක්ෂණේ 840ක් තියෙනවා. නමුත් මාස 6ක් කාලයක් තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ මේක දෙකෙන් බෙදන්න ඕනේ නේද? එතකොට කීයක් වෙනවද? 420ක් වෙනවා. අපිට ප්‍රවර්තන වර්ෂයේ අදාළ වියදම තමයි අපි සලකන්නේ නේද? ඉදිරි වර්ෂ සඳහා වියදම අපි ගිණුම්ගත කරන්නේ නැහැ. ප්‍රවර්තන වර්ෂයේ රක්ෂණ වියදම කීයක් ආවද? 420ක් ආව නේද? එයාලා කියනවා පරිපාලන වියදම ලෙස ඒක සලකන්නේ කියලා කියනවා. අපි දන්න නිසා පරිපාලන වියදම වලට රක්ෂණේ කියලා. රක්ෂණේ කීයද? 420යි. මෙයාලා ඔක්කොම 840ක් වෙන් කරලා තිනවා. අපිට අවිල්ල තියෙන්නේ ළමයි ප්‍රවර්තන වර්ෂය 420යි. කීයක් වැඩිපුර වෙන් කළද? වැඩිපුරත් ළමයි 420ක් මෙයාලා වෙන් කරලා තිනවා නේද? 840න් ප්‍රවර්තන වර්ෂය අපිට ආවේ 420යි. නමුත් වැඩිපුර කීයක් වෙන් කළද? 840ක් වෙන් කළා. කියන්නේ වැඩිපුර කීයක් වැඩිපුර වෙන් වෙලාද? 420ක් වෙන් වෙලා. අපි ඒක ලියන ළමයි ඉදිරියට කළ රක්ෂණය කියලා ජංගම වත්කම්මල. ඉදිරියට කළ රක්ෂණය. කීයද? 420යි. හරි. ඒ ගැලපිල්ලත් අපි සරල ඉවර කරා. දැන් අපි ඊළඟ ගැලපිල්ලට යමු. හරි. බලන්න EPF ගැලපිල්ල. අපි කරමු. මෙහෙම කියනවා. EPF සඳහා සේවදායක පිළිවෙලින් 15%ක් හා 10%ක් වන අතර ETF සඳහා 3%ක් දායක වේ. ප්‍රවර්තන වර්ෂ අවසානයේ මාස 3 සඳහා සමාගම විසින් EPF සහ EDF සඳහා වෙන් කිරීමක් සිදු කර නොමැති නමුත් අවසාන මාස 3 සඳහා සේවකයාගේ EPF දායක අඩු කරගත හැකි අතර ඒ ගෙවිය යුතු EPF කිරීමට බැර කර ඇති කියලා කියනවා. හරි ළමයි. ඔයාලා දන්නවා මේ ගාන ළමයි EPF වර්ග දෙකක් තියෙනවා නේද? EPF වර්ග දෙකයි. අන්තිම එක ළමයි ETF එක. මේ EPF එක කාගෙන්ද? මේ EPF එක ළමයි සේවකයාගේ. සේවකයාගේ. නේද? මේ EPF එක ඇවිල්ලා සේවකයාගේ. මේක ඇවිල්ලා සේවකයාගේ. මේ ETF එක ළමයි ඇවිල්ලා මේකත් ව්‍යාපාරයේ වේදමක්. ඒ වුණත් ළමයි මේක ව්‍යාපාර වේදමක් වුණාට මෙයාලා ළමයි මහ බැංකුවට වාර්තාවක් යවනවා මෙච්චර ගාණක් ව්‍යාපාරයෙන් වැය වුණා කියලා. ඒක ළමයි අදාළ මූල්‍ය ආයතනයේ මෙයාලට ගෙවනවා. මේකත් ළමයි ව්‍යාපාරයේ වේදමක්. හරිද? හරි. සේවකයා කියන්නේ කවුද? සේවකයා කියන්නේ ළමයි ඔයාලා දන්නවා ආයතනයේ වැඩ කරන සේවකයෝ ඉන්නෝනේ. ඒකට එයාලට කියන ළමයි අපි සේවකයෝ කියලා නේද? ඒ සේවකයාගේ ගිණුමට එන ගාණේ සේවකයාගෙන් කොටසක් කපා ගන්නවා. ඒ වගේම ආයතනයෙන් කොටසක් කපාරන සේවකයාගේ ගිණුමට. කවදා හරි යාළුවා විශ්‍රාම ගත දවසකට යාළුවට ලැබෙන්නේ EPF EDF අරමුදල නේද? ඒ හින්දා ළමයි ව්‍යාපාර ආයතනොත් කපනවා. තවත් ව්‍යාපාර ආයතනෙන් 3%ක් කපනවා නේද? හරි. දැන් බලන්න සේවකයාගේ දායකත්වය කීයද? සේවකයාගේ 15%යි. ව්‍යාපාරයෙන් කීයක් කපනවද? 15%ක් කපනවා. සේවකයාගෙන් කීයද? 10%යි. තවත් ETF එක කීයක් කපනවද? 3%. හරිද? හරි. දැන් සරල ළමයි මෙන්න මේ 100ට ගැලපිලි බලලා අපි ගිණුම් ගත කරන්න තමයි තියෙන්නේ. බලන්න ළමයි වැටුප් තියෙනව නේද? වැටුප් කීයද? වැටුප් 1200ක් තියෙනවා ළමයි නේද? 1200ක් තියෙනවා. 1200ට 10%ක්. සේවකයාගේ එක කීයද? 120යි. 1200ට 15%. 1200ට 15%ක් කීයද ළමයි? 1200ට 15%ක් තමයි 180යි. නේද? 1200ට 3%. 1200ට 3% තමයි 36යි නේද? හරි. බලන්න ළමයි දැන් සේවයාගේ කොටස. සේවයාගේ කොටස කීයද? මේ 180යි නේද? සේවයාගේ කොටස 180යි. දැන් බලන්න ළමයි අපිට සේවයාගේ කොටස කීයක් ආවද? 180ක් ආවා. හරිද? 180ක් ආවා. නමුත් මෙයාලා වෙන් කිරීමක් කරලා තියෙනව නේද? බලන්න. සේවක භාරකාර අරමුදල කියලා වියදමක් වෙන් කරලා තියෙනව නේද? කීයකද? සේවක අර්ථසාධක අරමුදල කියලා EPF වියදමක් වෙන් කරලා තියෙනවා. කීයකද? 135ක. මෙයාලා 135ක වියදමක් වෙන් කරලා තියෙනවා. හරිද? නමුත් අපිට සත්‍ය වශයෙන්ම කීයක් ආවද? 180ක් ආවා. දැන් මෙතන වෙනස කීයද?
180න් 35 කළු කරාම කීයද? 45යි නේද? 45යි. තවත් කියනවා ළමයි. ආයෙ බලන්න. ගෙවිය යුතු EPF එකක් තියෙනවා. ගෙවිය යුතු EPF එක කීයද? 30යි. තවත් ගෙවිය යුතු EPF එකක් තියෙනවා 30ක. එතකොට මුළු ශේෂය කීයක් මෙතන එනවද? 75ක් එනවා ළමයි නේද? අපිට මුළු ශේෂය කීයක් එනවද? 75ක් එනව නේද? හරි. අපිට මුළු ශේෂය කීයක් එනවද? අපිට මුළු ශේෂය එනවා ළමයි 75ක්. නේද? අපි ඒක කොතැනටද දාන්නේ? අපිට සත්‍ය වශයෙන්ම තව ගෙවන්න කීයක් තියෙනවද? 75ක් ගෙවන්න තියෙනවා. අපි ඒක දානවා ළමයි ගෙවිය යුතු EPF කියලා ජංගම වක්කීම් වලට. ගෙවිය යුතු EPF. ගෙවිය යුතු EPF කියලා කීයක්ද දන්නවද? ගෙවිය යුතු EPF කියලා අපි දානවා 75ක් නේද? ඒ වගේම බලන්න ළමයි ETF එක. අපිට ETF එක සත්‍ය වශයෙන්ම 36ක් ආව නේද? සත්‍ය වශයෙන්ම 36ක් ආව. මෙයාලා තව වෙන් කරලා දෙනවා කියලා කියනවා නේද? කීයද? සේවක බාරකාරක අරමුදල ETF වියදම කීයද? 27ක් මෙයාලා වෙන් කරලා තියෙනවා. අපිට සත්‍ය වශයෙන්ම 36ක් ආව. මෙයාලා 27ක් වෙන් කරලා දෙනවා. ඒ කියන්නේ තවත් කීයක් මෙයාලට ගෙවන්න තියෙනවද? 9ක් ගෙවන්න තියෙනවා නේද? මේකත් දානවා අපි ගෙවිය යුතු ETF කියලා ජංගම වක්කීම් වලට. ගෙවිය යුතු ETF එක කියලා. කීයක්ද? ගෙවිය යුතු ETF කියලා අපි දානවා ජංගම වක්කීම් වලට 9ක් නේද? හරි. දැන් ළමයි අපිට සත්‍ය වශයෙන්ම ආව මේ 180යි 36ක් ආවනේ. ඔව් 180යි 36යි. මේ 180 36 කියන්නේ ළමයි අපි ව්‍යාපාර හොයාගත්ත වියදමක් නේද? EPF එක EDF එක ගාලා අපි මෙයාලා වෙන් කරපු ගාන නැතුව අපිට සත්‍ය වශයෙන්ම ආවා 115ක් 180කුත් 103ක් 36කුත් ආවා. මේක ළමයි ව්‍යාපාර වියදමක් නිසා අපි මේක පරිපාලන වියදම් වලට දානවා නේද? මොනවා කියලාද? EPF වියදම. පරිපාලන වියදම් වලට දානවා ළමයි EPF වියදම. EPF එක කීයද? EPF එක 180යි. EDF එක කීයද? EDF එක ආවා අපිට 36ක්. මේක ව්‍යාපාර වේදමක් නිසා අපි ඒක දානවා පරිපාලන වියදම වලට. හරිද? සරල ළමයි EPF EDF ගලපිල්ල ඔච්චරයි කරන්න තියෙන්නේ. හරිද? ආයි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. හරිම සරල ළමයි මේ ගලපිල්ල. හරිද? හරි. අපි ඒකත් ඉවර කරා. දැන් ඊළඟ ගලපිල්ලට යමු. හරි. දැන් ඊළඟ ගලපිල්ලට යමු. බලන්න පස්වෙනි ගැලපිලි කියනවා ස්ථාවර තැන්පතු මත ප්‍රවර්තන වශයෙන් සඳහා පොලිය මෙතෙක් සටහන් කරන මත කියලා කියනවා. බලන්න ස්ථාවර තැන්පතු සඳහා පොලිය කීයක් තියෙනවද කියලා. නේද? ස්ථාවර තැන්පතු. අපිට ශේෂ පිටුනේ ස්ථාවර තැන්පතු වෙන වාර්ෂික 10%ක පොලියක් සඳහා වසර දෙකක 2013 10 එක දින ආරම්භ කරන ලදී කියලා. කීයක්ද? 1600ක් නේද? ස්ථාවර තැන්පතු අපිට තියෙනවා කීයක්ද? 1600ක්. මේක 110ක් අපිට බලන්න කියලා කියනවා නේද? 110ක් බලන්න කියනවා. එතකොට ළමයි මෙයාලා වසර කීයද? වසර දෙකක්නේ. එහෙනම් අපි එක වසරක් බලන්න මේක දෙකෙන් බෙදෙනවා. කියන්නේ දෙක දෙකෙන් බෙදෙනවා. එතකොට ළමයි මෙතන කීයද? 160යි. 110ක් 160යි. හරිද? වසර දෙකක් වහනවා නේද අපි දෙකෙන් බෙදෙනවා. එතකොට 160 දෙකෙන් බෙදුවම කීයද? 80යි නේද? සරල ළමයි අපිට කියන ස්ථාවර තැන්පතු 1600යි. 110ක් බලන්නත් කියලා කියනවා. නමුත් මෙයාලා වසර දෙකක් සඳහා ස්ථාවර තැන්පතු සටහන් කරලා තියෙනවා. අපි වසර දෙකක් අපිට ප්‍රවර්තන වර්ෂ තමයි අනිවාර්යයෙන්ම අපිට වැදගත් වෙන්නේ නේද? ප්‍රවර්තන වර්ෂෙදී අපි ගිණුම හදන්නේ. ඒ නිසා අපි දෙකෙන් බෙදලා කීයක් ආවද? අපිට කීයක් ආවද? 80ක් ආව නේද ළමයි? ඔව්. අපිට කීයක් ආවද? 80ක් ආවා. හරිද? හරි. බලන්න මෙයාලා දැන් ප්‍රවර්තන වර්ෂයට අදාළව ඉදිරි වර්ෂ සඳහා ගෙවලා තියෙනවා. කියන්නේ වසර දෙකක ගෙවන්නේ. ඒ වැඩිපුර ගෙවපු ගාන මොකද්ද අපිට? ජංගම වත්කමක් නේද? ඒ ජංගම වත්කමට අපි දානවා ඉදිරියට කළ ස්ථාවර තැන්පතු. ඉදිරියට කළ ස්ථාවර තැන්පතු. කීයක්ද? අපි ඉදිරියට කළ ස්ථාවර තැන්පතු 80ක් කියලා ජංගම වත්කම වල දානවා. නේද? ඔව්. බලන්න ළමයි ඊළඟ එක. හරි ළමයි. තව එකක් බලන්න. ළමයි අපිට ඉදිරියට කළ ගාන කීයක් ආවද? 80ක් ආවා. ළමයි ස්ථාවර තැන්පතු පොලිය කියන්නේ අපිට ආදායමක් නේද? ප්‍රවර්තන වශයෙන් ස්ථාවර තැන්පතු පොලිය කියන්නේ අපිට ඒක ආදායමක්. අපි ඒක ආදායම කොතන සටහන් කරන්නේ? ඔයාලා වෙනම සටහනක් යටතේ වෙනත් ආදායම් කියලා එක දාන්න ඕනේ. අපි කෙලින්ම මෙතන ස්ථාවර තැන්පතු පොලිය කියලා 80ක් දාන්නේ නැහැ. මොකද අපේ ආදායම් වෙනත් සටහනක ඒ සටහන අංකෙත් එක්ක සදාන් කරලා තමයි අපි 80 දාන්නේ. හරිද? මම සටහන් ලියන්න ඉඩම නිසා මම සටහන් ටික ලිව්වේ නැහැ. ඔයාලා සටහන් ටික ලියලා
මම අර මුලින් කිව්වාගේ සටහන් ටික ලියලා ඒ සටහන් වලට අදාළ ගාන අනිවාර්යයෙන්ම සඳහන් කරලා පෙන්නන්න. හරිද? හරි. අපිට ආවේ කීයක්ද? ස්ථාවර තැන්පතු ආදායම කීයක් ආවද? 80ක් ආවා. ඒක අපි වෙනත් ආදායමකට සටහන් කරනවා. ස්ථාවර තැන්පතු කීයද? 80යි. හරිද? මේ වාලේ ස්ථාවර තැන්පතු 80 වෙනත් ආදායම් කියලා සටහනක් සඳහන් කරලා ඒ සටහනේ ළමයි අනිවාර්යයෙන් මෙතන අරන් පෙන්නන්න ඕනේ. සටහන අංකේ දාන්න ඕනේ මේ පොඩි තීරුව. හරිද? දාලා 80යි කියලා ස්ථාවර තැන්පතු කියලා දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම සටහන අංක දාන්න ළමයි. ඒවට පෙරහැර වලට සමහර විට ලකුණු හම්බෙන්න දැන් තියෙනවා. හරිද? හරි. අපි දැන් ඊළඟ ලැබිලට යමු. හරි. බලන්න ළමයි අපිට දැන් දේපල පිරිත් උපකරණ ගැලපිලා නේද? හරි. බලන්න. අපිට දීලා තියෙනවා ගොඩනැගිල්ල පිරිවැය ටික දීලා තියෙනවා. ගොඩනැගිල්ල මෝටර රථය කාර්යාල උපකරණ ලීබඩු. මම කිව්වා මෝටර රථය අපි ගන්නේ භාවිතයිත් සහිත වත්කම් කියලා වෙනම සටහනක් දාලා ගන්නවා. කල්බදු ක්‍රමයට ළමයි මේ මෝටර රථය මිලදී අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි මේ දේපල පිරිත් උපකරණ වගුඩ දාන්නේ නේද? ගොඩනැගිල්ල බලන්න පිරිවැය කීයද කියලා. පිරිවැය 6000යි. ගොඩනැගිල්ල අපිට පිරිවැය දිනවා 6000. කාර්යාල උපකරණ කීයද බලන්න. කාර්යාල උපකරණ ළමයි 1200යි. කාර්යාල උපකරණ 1200යි. ලීබඩු කීයද? 800යි. හරි. මෙයාලා අපිට සමුච්චි ෂේ ටිකක් දීලා තියෙනවා. ගොඩනැගිල්ල කීයද? 1500යි. 1500. කාර්යාල උපකරණ කීයද? 240යි. කාර්යාල උපකරණ 240යි. නේද? ලීබඩු කීයද? ලීබඩු 320යි. 320යි. දැන් අපි වර්ෂයට අදාළ ෂේ ටික හොයමු. බලන්න වර්ෂයට අදාළ ෂේ ටික. ඒක අපි වෙන්නේ කොහොමද? පිරිවැයෙන් පළදායි ජීව කාලය බෙදුවාන් පස්සේ අපිට වර්ෂයට අදාළ ෂේ ටික එනවා නේද? දැන් ගොඩනැගිලි පිරිවැය කීයද? 6000යි. පළදායි ජීව කාලය කීයද? 30යි. ඒතකොට වර්ෂයේ ෂේ අපිට කීයක් එනවද? වර්ෂයට අදාළ ෂේ ළමයි 300ක් එනවා නේද? වර්ෂයට අදාළ ෂේ කීයක් එනවද? පිරිවැයෙන් පළදායි ජීව කාලය බෙදුවාන් පස්සේ අපිට ගොඩනැගිලි එනවා 300ක්. ඒ වගේම තමයි කාර්යාල උපකරණ 1200. පළදායි ජීව කාලය කිව්ද වසර 5යි. ඒතර කීයක් එනවද? 240ක් එනවා කාර්යාල උපකරණ වලට. නේද? ඊට පස්සේ ලීබඩු 800. පළදායි ජීව කාලය කිව්ද වසර 5යි. අපිට එනවා කීයක්ද? 160ක්. 160ක් එනවා. දැන් ළමයි අපි මේ හොයාගත්ත වර්ෂයේ ෂේ ටික අපි කොතැනටද දාන්නේ? පරිපාලනීය දෑම වලට දානවා නේද? බලන්න ගොඩනැගිලි ෂේ කීයද කියලා. ගොඩනැගිලි ෂේ අපිට කීයක් ආවද? 300ක් ආවා. කාර්යාල උපකරණ ෂය. කාර්යාල ෂය 240යි. ලීබඩු ෂය. ලී ෂය කීයක් ආවද? 160ක් ආවා. අපි ෂය ටිකක් සටහන් කරලා පෙන්නනවා නේද? හරි. ඊට පස්සේ කියන ළමයි බලන්න ඊට යටින් කියන ළමයි භාණ්ඩ බෙදාරීම සඳහා මෝටර රථය භාවිත කරන අනිකුත් සිළුවත්කම් පරිපාලන කටයුතු සඳහා භාවිත කරේ කියලා කියනවා. ඊට පස්සේ බලන්න 7 වෙනි ගැළපෙල කියන ළමයි ගොඩනැගිලි සහ කාර්යාල උපකරණ ඒවායේ සාධාරණ නගයන 4800කට සහ 600කට පිළිවෙලින් ප්‍රථම වරට ප්‍රත්‍යාගන කරලා දිනවල කියලා කියන්නේ නේද? කියන්නේ ප්‍රත්‍යාගන කරලා දිනවල පිළිවෙලින් කීයකටද? 4800කට සහ 600කට. මම ඔයාලට ප්‍රත්‍යාගන සරලව කියලා දෙන්න ළමයි. දැන් ගොඩනැගිලි කීයද? 4800කට ප්‍රත්‍යාගන කරලා දිනව කියලා කියනවා. කාර්යාල උපකරණ කීයද? 600කට ප්‍රත්‍යාගන කරලා දිනව කියලා කියනවා ළමයි. හරිද? ඔයාලා දන්නවා ෂේ විය හැකි වත්කමක් අනිවාර්යෙන් ප්‍රත්‍යාගන කරනකොට ළමයි අපි ඒක මේ ප්‍රත්‍යාගන ෂේ වලින් සම්පූර්ණයෙන්ම ෂේ ටික අයින් කරලා තමයි ගිණුම් තියන්නේ නේද? හරි. දැන් අපි ප්‍රත්‍යාගන ෂේ වලින් මේ සම්පූර්ණ ෂේ ටික අඩු කරමු. හරි. බලන්න. දැන් අපිට මෙතන මුළු ෂේ වටිනාකම කීයක් ආවද? 1500 300 කියලා 1800යි නේද? 1800යි. ෂේ විය හැකි වත්කම ළමයි 1800 ප්‍රත්‍යාගන කරන එක ෂේ වෙනවා අනිවාර්යයෙන්ම. 1800 මේ 1800 ළමයි ප්‍රත්‍යාගන ශ්‍රේ වලින් අඩු කරන්න ඕනේ. මෙතනොත් අපි කීයක් අඩු කරනවද? 1800ක් අඩු කරනවා නේද? දැන් බලන්න ළමයි අපිට කීයද පිරිවැය 6000යි. 6000න් අපි කීයක් අඩු කරනවද? 1800ක් අඩු කරනවා. හරිද? එතකොට අපිට කීයක් එනවද? 4200ක් එනවා ළමයි. නේද? 4200ක් එනවා. මෙන්න මේ පිරිවැයට නේ අපි ෂේ කරන්නේ මේ මුළු ෂේ වටිනාකම වල තමයි ෂේ කරන්නේ. හරිද? දැන් මේ 4200ක් ආපු එක කීයකටද මෙයාලා ප්‍රත්‍යාගන කරන්නේ? 4800කට නේද? يعني ප්‍රත්‍යාගන ලාභයක් කියනවා මේ ලාභය කීයද? ලාභය 600ක් තියෙනවා නේද? අපිට ආපු 4200 තියෙන එක ළමයි කීයකද මෙයාලා ප්‍රත්‍යාගන කරන්නේ? 4800කට කියනවා. ඒ කියන්නේ ලාභය කීයක් තියෙනවද? ලාභය 600ක් තියෙනවා ළමයි. අපි 600 ළමයි ප්‍රත්‍යාගන ලාභයට අපි කීයක් දානවද? 600යි කියලා දානවා. ඒ වගේ ළමයි මේ 600 අපි කොතන සදාන් කරන්නේ? ඔයාලා දන්නවා වෙනත් විස්තීර්ණ ආදායම. වෙනත් විස්තීර්ණ ආදායම යටතේ
ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභ කියලා අපි 600ක් සඳහන් කරනවා නේද? ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභ කීයද? 600. හරිද? ආයෙ පොඩ බලනවා සරල වලට කියලා දෙන්න. ළමයි අපිට පිරිවැය කීයද? පිරිවැය 600යි. ඔයාලා දන්නවා ශේකලයේ වත්කමක් ළමයි අනිවාර්යයෙන්ම ශේකල එක පිරිවෙනොත් ශේකල දානවා. මේ කියන්නේ ළමයි අපිට ශේ මුළු ශේ වටිනාකම කීයක් ආවද? සමුචි ශේ වර්ෂයේ ශේ එකතු කරාම පස්සේ 1800ක් ආවා. ඒ 1800ම පිරිවෙනුත් අඩු කරන්න ඕනේ. ඒකෝ ළමයි අපිට කීයක් ආවද? 4200ක් ආවා. නමුත් මෙයාලා ප්‍රත්‍යාගන කරන්නේ කීයටද? 4800කට නේද? ඒතකොට අපිට ලාභයක් එනවා කීයකද? 600ක. ඒ 600 අපි පෙන්වන ළමයි වෙනත් ස්ථිර ආදායම යටතේ ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභ කියලා 600ක් පෙන්වනවා. හරි. ඊළඟ එක කීයටද ප්‍රත්‍යාගනය කරන්නේ මෙයාලා? 600කට නේද? කාර්යාල උපකරණ 600කට ප්‍රත්‍යාගන කරනවා කියලා කියනවා නේද ළමයි? දැන් අපි මේකේ ෂෙයර් බලමු. මේකෙත් අර වගේම තමයි ළමයි. එතකොට ළමයි කීයද මෙතෙන්ට එන්නේ? මෙතෙන්ට එන ළමයි 480ක්. මෙතන මුළු ෂෙයර් වටිනාකම 480ක් එනවා. ඒකත් ළමයි ප්‍රත්‍යාගන පිරිවෙනුත් අපි ඒක 480 අඩු කරනවා නේද? අර වගේම තමයි ළමයි. හරිද? දැන් මේකෙත් බලන්න 1200යි. 1200න් ෂෙයර් අඩු කරමු අපි. 480ක අපි මුළු ෂෙයර්ක් ආවා නේද? 1200න් 480. අපිට කීයක් එනවද? 720ක් එනවා ළමයි නේද? 720ක් එනවා. මේ 720ක් තියෙන එක මෙයාලා ප්‍රත්‍යාගන කරන්නේ කීයකටද? මෙයාලා ප්‍රත්‍යාගන කරන්නේ ළමයි 600කට නේද? 720ක් තියෙන එක මෙයාලා ප්‍රත්‍යාගන කරන්නේ 600කට. කියන්නේ කීයක ලාභයක් තියෙනවද මෙයාලට? 120ක ලාභයක් තියෙනවා. අපිට 1200 මුළු ෂෙයර් ටික අඩු කරාම ආවා 720ක්. 720 මෙයාලා ප්‍රත්‍යාගනය කරන්නේ කීයකටද? කාර්යාල උපකරණ ටික 600ක ළමයි. ඒ කියන්නේ 720 600කට ප්‍රත්‍යාගනය කරාම අපි අලාභයන් එන්නේ. අලාභය කීයද? 120යි නේද? අපි ඒකට ප්‍රත්‍යාගන ලාභයටදී මෙහෙම 120 වරහන් කරලා පෙන්නනවා. හරි ළමයි. ඔයාලා දන්නවා ප්‍රත්‍යාගන අලාභයක් આવොත් කොතනද අපි සටහන් කරන්නේ? කාර්යාල උපකරණ කියන්නේ මොනවා හරි දෙක ප්‍රත්‍යාගන අලාභයක් આવොත් අපි ඒක වෙනත් වියදමකට තමයි සටහන් කරන්නේ නේද? අපි ඒක දානවා ළමයි වෙනත් වියදමකට. අපි ඒක දානවා වෙනත් වියදමකට. මොනවා කියන්නේ? කාර්යාල උපකරණ ප්‍රත්‍යාගන අලාභ කියලා. කාර්යාල උපකරණ ප්‍රත්‍යාගන අලාභ. අපිට කීයක් ආවද? 120ක් ආවා. ප්‍රත්‍යාගන ලාභයක් ආවොත් අපි වෙනත් විස්තින ආදායමට සටහන් කරනවා. ඒ වගේම ප්‍රත්‍යාගන අලාභයක් ආවොත් අපි වෙනත් වියදමකට සටහන් කරනවා නේද? හරි. දැන් අපි දේවල් විරුද්ධ උපකරණ ආවෝ සම්පූර්ණ කරමු. මෙතන ළමයි 4800යි. මෙතනට තියෙන ළමයි 600යි. අපිට ලීබඩු ගැන කිසිම ගැළපෙන්නක් දීලා තිබෙන්නේ නැහැ. අපිට 320 160යි. 480 නේද? අපිට නෝ 480. හරි. 800න් 480 කරු කරනවා 100 ළමයි 320යි. දැන් අපි මුළු එකතුව ගමු. 320යි 600යි 8800. අපිට නෝ කීයද? 5720. 5720. මේක අපි දාන්නේ කොතෙන්ද? මේක අපි දානවා ළමයි. ජංගම නොනවත්කමට දේවල් විරුද්ධ උපකරණ කීයද? 5720යි කියලා අවසාන ශේෂය දානවා නේද? හරි. අපි ඒක සරලව ගලපිල්ල කරා. දැන් අපි මූල්‍ය කල්පදිය යටතේ ගත්ත මෝටර රථයේ ඒ විස්තරය අපි දැන් හදමු. අපිට මේ මෝටර රථය ගැන ළමයි පළදායි ජීව කාලයක් දීලා තිබ්බේ නෑ නේද? අපිට මේ පළදායි ජීව කාලය හොයන්න ඕනේ නේද? හරි. බලන්න. 8 වෙනි ගලපිල්ල මේව කියනවා ළමයි. 2013 4 දින මෝටර රථය වසර 4ක කාලයක් සඳහා මූල්‍ය කල්පද්දයක් යටතේ අත්පත් කර ගන්නා ලදී. මෙම වත්කමේ පළදායි ජීව කාලය වසර 6කි. කල්පදු කාලයේ අවසානයේ වත්කමේ ඇතිය කල්පදු ගණන් කරට මාරු නොවේ. ළමයි මේ ගැළපිල්ලේ කියනවා අපිට කල්පදු වත්කමේ අයිතිය කල්පදු ගණන් කරට මාරු නොවේ කියලා කියනවා ළමයි. අනිවාර්යයෙන්ම මේ පොයින්ට් එක වල අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද්ද? අනිවාර්යයෙන්ම ළමයි මාරු නොවේ නම් මොකද්ද කරන්නේ? අපි පළදායි ජීව කාලයට නෙමෙයි මෝටර රථය ෂෙයා කරන්නේ නේද? කල්පදු කාලයට තමයි මෝටර රථය ෂෙයා කරන්නේ. කියන්නේ මාරු නොවේ නම් අනිවාර්යයෙන්ම කල්පදු කාලයට ෂෙයා කරනවා. මාරු වේ නම් මේ පළදායි ජීව කාලයට තමයි ෂෙයා කරන්නේ නේද? අපිට 2012 13 සමාගම් ගණන වලට අපිට ආවේ මොකේද? පළදායි ජීව කාලයට ෂෙයා කරන්න. ඒ කියන්නේ සමාගම කල්පදු මේ කියන්නේ ජනම කාලයට මාරු වෙනවා. මේ කියන්නේ මාරු නොවේ කියලා. මාරු නොවේ නම් අනිවාර්යයෙන්ම ළමයි කල්පදු කාලයට තමයි ෂෙයා කරන්නේ නේද? හරි. පිරිවැය බලන්න කීයද මෝටර රථේ? මෝටර රථේ පිරිවැය අපිට කීයද? අපිට මෝටර රථේ පිරිවැය දීලා දිනවා 4000යි කියලා. මේක ඔයාලා දන්නවා ළමයි භාවිත අයිති සහිත වත්කම් කියලා අපි සටහනක් දාන්නේ. අන්න ඒකේ තමයි ළමයි අපි මේක ලියන්නේ නේද? මේක අපේ පිරිවැය කීයද? පිරිවැය ළමයි
4000ක් තියෙනවා. දැන් අපි මේක ෂෙයා කරන්න ඕනේ කල්බදු කාලයට නේද? එතකොට ළමයි 4000 කල්බදු කාලය කීයද? කල්බදු කාලය 4යි. 4000 4 මෙතන ළමයි අපිට ෂෙයා කීයක් එනවද? 1000ක් එනවා ළමයි. නේද? එතකොට සැබෑවිදි කීයද? 3000යි. මෙන්න මේක තමයි භාවිතයි සතවත් කමල අපි සටහන් කරන්නේ 3000යි කියලා. තේරුණාද? ආයි පොඩ්ඩක් බලන්න. පිරිවැය කීයද? 4000යි. මේ කියනවා කල්බදු ගණන් කරට මාරු නොවෙනම් අපි කල්බදු කාලයට තමයි මේක අපි බලන්නේ නේද? කල්බදු කාලය කීයද? කල්බදු කාලය වසර 4යි. එතකොට 4000 මෙදුව පස්සේ අපිට ශ්‍රේය එනවා. ශ්‍රේය කීයද? ශ්‍රේය මේ 1000යි. අපි 4000න් 10 කරු කරාම 3000ක් එනවා. ඒ 3000 තමයි ළමයි භාවිතයි සතවත් කමයටදී අපි මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංග මොනවන වගේ මේ වත්කම යටතේ දාන්නේ 3000යි කියලා. හරිද? හරි. දැන් අපි ෂේ සටහන් කරන්න ඕනේ නේද? ෂේ කොටස සටහන් කරන්නේ. බෙදහැරීම් වියදම් වලට. මෝටරද ෂේ කියලා අපි සටහන් කරනවා බෙදහැරීම් වියදම් වලට 1000. මෝටරද ෂේ. මෝටරද ෂේ. කීයද 1000? හරිද? හරි. දැන් අපි සරලව කල්පදු ගල්පිල්ලක් හදමු. හරි බලන්න ඊට පස්සේ කියන ළමයි කල්පදු කාලයේ අවසානයේ වත්කම ඇති කල්පදු ගණන් කරට මාරු නොවේ කියලා කියනවා. කල්පදු කිවිසුමේ යටතේ 960ක් මූලික තැන්පතුවක් ගෙවිය යුතු වෙයි කියලා කියනවා. ඊට පස්සේ කියන ළමයි 960ක වාර්ෂික කල්පදු වාරකයක් යටතේ 2014 තුනස්සේ කියන ආරම්භ වී සෑම වසරකම අවසානයේම ගෙවිය යුතු වෙයි කියලා කියනවා. වසර 4ක් කාලෙ ඉඳලා කල්පදු පොඩි පහත වෙයි කියලා අපිට වසර 4ෙම කල්පදු පොඩි ටික දීලා දෙනවා නේද? හරි. බලන්න ළමයි වත්කමේ පිරිවැය කීයද කියලා. වත්කමේ පිරිවැය අපිට දීලා තියෙන්නේ 4000යි කියලා නේද? මෝටර රථයේ පිරිවැය 4000යි. මේ 4000 ළමයි මූලික තැන්පතු අපි අඩු කරන්න ඕනේ. මූලික තැන්පතු කීයද? 960යි. නේද? මූලික තැන්පතු කීයද? 960යි. අපිට ඊට පස්සේ එනවා කීයද? 3040ක්. 3040. දැන් හරිම සරල ළමයි. පළමු වාරිකය අපි ගන්නවා. පළමු වාරිකය. වාරිකය මොකද අඩු කරන්නේ? පොලිය. වාරිකය මොකද අඩු කරන්නේ? පොලිය. පළමු වාරිකය කීයද? වාරිකය 960යි නේද ළමයි? 960යි. පොලිය කීයද? බලන්න පොලිය 304යි. පොලිය 304යි. හරි. දැන් අපිට කීයක් එනවද? 960ෙන් 304ක් අඩු කරාම පස්සේ ළමයි අපිට එනවා 656ක් නේද? වාරිකයෙන් පොලිය අඩු කරාම කීයක් එනවද? 656ක් එනවා. අපේ ආපු 656 මෙතනින් අපි අඩු කරනවා. අපිට ආපු පිරිවෙන් අපි 650 අඩු කරනවා. ඒතකොට ළමයි 3040න් අඩු කරනවා 656. ඒතකොට ළමයි එනවා අපිට 2384. 2384. ඒ වගේ ළමයි දෙවෙනි වාරිකය ගන්නවා අපි දැන්. දෙවෙනි වාරිකය. ඒකේ මොකද අඩු කරන්නේ? පොලිය. වාරිකය වෙනස් වෙන්නේ නැහැ ළමයි 960ම තමයි. නමුත් පොලිය වෙනස් වෙනව නේද? බලන්න 14 15 වසරට දා පොලිය කීයද? 238යි. 238යි. 960 ළමයි 238ක් අඩු කරනවා. 960න් 238ක් අඩු කරනවා. අපිට කීයක් එනවද? 722ක් එනවා ළමයි නේද? අපි නැවතත් මෙතනින් 722ක් අඩු කරනවා. හරි. බලන්න. 2384න් අඩු කරනවා කීයද? 722. අපිට එනවා කීයද? 1662ක් එනවා නේද? 1662ක් එනවා. හරිම සරල ළමයි. වැඩි ගාණ අපි කොතෙන්ද දාන්නේ? ජංගම නොවන වගකීම් වලට. අඩු ගාණ මොකටද දාන්නේ? ජංගම වගකීම් වලට. හරි. අපි දැන් දාමු. අඩු ගාණ කීයද? 722යි. 722යි. වැඩි ගාණ කීයද? 1662යි. හරි. අපි දැන් දාමු කල්බදු ණයහිමි. කල්බදු ණයහිමි. අඩු ගාණ කීයද? 722යි. වැඩි ගාණ කීයද? කල්බදු ණයහිමි. 1662යි නේද? ඔව්. අපි කල්බදු කරලා පිළිලා සරලව කරලා ඉවර කරා. අපිට තව පොඩි දෙයක් කරන්න තියෙනවා. අපි පොලිය දැම්මේ නෑනේ. බලන්න. පළමු වසරෙන් දා පොලිය. පොලිය කියන්නේ මොකද? මූල්‍ය වේදම. මූල්‍ය වේදමට අපි දානවා මේ කල්බදු පොලිය කියලා. කල්බදු පොලිය. කල්බදු මූලික පොලිය කීයද? 304යි. හරි ළමයි මම ඔයාලට සරලව කල්බදු ගල බිල්ලක් කියලා දුන්නා. හරිම සරල ළමයි මේ ටිප් එකෙන් තමයි ඉස්සරහට දෙන හැම ගානක්ම අපිට හදන්න දෙන්නේ. හරිද? ආයෙ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන සමහර ළමයි කල්බදු ගල බිල්ල ලොකු වෙලාවක් ගන්නවා. මේ ලොකු වෙලාවක් ගන්න දෙයක් නැහැ. හරිම සරලයි. මේ විදිය වලට ප්‍රැක්ටිස් කරා නම් ඕනම කල්බදු ගල බිල්ලක් ඕන විදිහට දුන්නොත් අපිට හදා ගන්න පුළුවන්. හරිද? මම 2012 13 ගණන් වල මේ විදිහට සරලව කල්බදු ගල බිල්ල කරලාදී බලපන ළමයි අනිවාර්යයෙන්ම බලන්න. අපිට ඕන ගානක් කල්බදු
ගණන් අපිට දුන්නාම මේ විදිහට අපිට ඕන් විදිහට දුන්නාම මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. හරිද? හරි. කල්පතු ගැලපිල්ලත් මම ඔයාලට සරලව කියලා දුන්නා. දැන් අපි යමු ඊළඟ ගැලපිල්ලට. බලන්න ළමයි. හරි. නාමයෙන් ගැලපිල්ල කියනවා ප්‍රවර්තන අවශ්‍ය ආදායම් බදු බදු පෙර ලාභයෙන් 3/1ක් ඇස්තිමේන්තු කර ඇති කියලා කියනවා. අපිට තාම බදු පෙර ලාභය හොයන්න බෑ. මොකද අපි ආදායම එක අපිට හොයන්න බෑ. මොකද අපි තාම බදු පෙර ලාභය හොයන්න නැති නිසා. අපි ඒක පොඩ්ඩක් තියලා ඊළඟ එකට යමු. හරි. 2014 3 දින සමාගම රඳාගත් ඉපෙන රුපියල් 1000ක් පොදු සංතියට මාරු කිරීමට තීරණය කර ඇත කියලා කියනවා. අපි ඒක කොතනද ගලපන්නේ? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. මොනවාගෙන්ද? පොදු සංතියට මාරු කිරීම. පොදු සංතියට මාරු කිරීම. රඳවාගත් ඉපෙන වලින් කීයක්ද? රඳවාගත් ඉපෙන වලින් පොදු සංතියට මාරු කරන්නේ 1000ක් නේද? හරි. අපි ඒකත් කරගත්තා නේද? හරි. හරි. බලන්න ළමයි දැන් අපිට අපි දැන් ගාන බැලන්ස් කරනවද? නෑ ගාන බැලන්ස් කරන ළමයි අපි ආරම්භ මේ මොනවද මේ ශේෂ විරුස්සමේ දාපන දෙයක් තියෙනවා අනිවාර්යයෙන් මේ ටික දාලා තමයි ගාන බැලන්ස් කරන්නේ. හරිද? හරි. බලන්න 3:31 දිනට තොගේ දැම්ම නේද? ඔව්. 3:31 දිනට අපි තොගේ ගත්තා. වෙළඳ ලැබිය යුතු දෑ ගත්තා. බැංකුව ඇති මුදල් සහ ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත්. මම ගෝලම මේ ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් සහ මේ බැංකුව ඇති මුදල් කියන්නේ දෙකම මුදල් වර්ගයක් නේද? අපි මේ දෙකම එකතු කරලා දාන මොකේද? ජංගම වත්කම් වලට. එහෙමත් නැත්නම් ළමයි කවුරු හරි මේක වෙන් වශයෙන් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරිද? අපි වෙන් වශයෙන් දාමු. මේ දෙකම එකතු කරලා දැම්මත් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? බැංකුව ඇති මුදල්. බැංකුව ඇති මුදල් කීයද? 838යි නේද? බැංකු මුදල් කීයද? 838. හරි. ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත් කීයද? 800. මේ දෙකම එකතු කරලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් වෙන් වශයෙන් දැම්මත් කිසිම ගැටලුවක් නැහැ ළමයි. ඔයාලට ලකුණු හම්බ වෙනවා. හරිද? හරි. අනිවාර්යයෙන්ම ළමයි මේක අපි සටහනක් පෙන්වන්න ඕනේ. මොනවා කියලාද? මුදල් හා මුදල් සමාන දෑවල අනිවාර්යයෙන් මේක සටහනක් අනිවාර්යයෙන් පෙන්වලා තමයි ඔයාලා මෙතෙන්ට ගන්න ඕන. හරිද? මම හිතනවා ඔයාලා සටහන දාන්න දන්නවද කියලා. මම ඊළඟ වීඩියෝ එකේ ඔයාලට සටහන දාන දේ එක්ක කියලා දෙන්න. මේ මම බෝඩ් එකේ ඉඩමදි නිසා තමයි සටහන නොදා මේ ගාන කරන්නේ. හරිද? අනිවාර්යයෙන්ම සටහන දාලා ඔයාලා මෙතෙන්ට ගන්න. ඒ සමහරට සටහනට ලකුණු අපිට හම්බ වෙන්න පුළුවන්. හරිද? හරි. බලන්න ඊළඟට ස්ථාවර තැන්පතු. ඒක අපි ගත්තා. කල්පතු පොලිය අපි නිවැරදි කරලා දැම්මා. ගණන් ගත්තා. වැටුප් දැම්මේ නැහැ නේද? වැටුප් කීයද? වැටුප් 1200. පරිපාලන විධානයට අපි දානවා වැටුප් කියලා. වැටුප් කීයද? 1200. හරි. බලන්න සේවකාර සාධකාර මුදල ගත්තා, සේවක බාරකාර මුදල ගත්තා, රක්ෂණය ගත්තා, මෝටර රථ ඉන්ධන වියදම ගත්තා නේද? කීයද? 50. බෙදාරීම වියදමට මෝටර රථ ඉන්ධන වියදම. ඉන්ධන වියදම කීයද? 50. හරිද? හරි. බලන්න ඊළඟට ළමයි ප්‍රවර්තන වශයෙන් පළමු කාර්ය සඳහා ගෙවූ බදු. හරි. අපි ඒක හොයමු ඉස්සෙල්ලාම අපි බදු පෙර ලාභය වල තමයි ඒක අපි හොයන්න පුළුවන් වෙන්නේ. හරිද? වැඩිපුර ගෙවලද එහෙම නැත්නම් මෙයාලා අඩුවෙන් වෙන් කළාද කියලා අපි ඒක හොයමු. ඒක පොඩ්ඩක් තියලා ඊළඟ එකට ළමයි දේපල පිරිතු උපකරණ පිරිවැයට අපි ගත්තා ඒ ටික. අඩමානය සඳහා වෙන් කිරීම ගත්තා. ගැනුම් විකුණුම් ගත්තා. ගෙවිය යුතු EPF එක ගත්තා. ප්‍රකාශය සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන නේද? ආරම්භක ශේෂය දීලා දිනවා අපිට. සාමාන්‍ය කොටස් වල කීයද? සාමාන්‍ය කොටස් 9000යි. අපිට ආරම්භක ශේෂය දීලා දිනවා. සාමාන්‍ය කොටස් දීලා දිනවා 9000යි කියලා. පොදු සංචිතය කීයද? සොල්ලමයි 9000 නෙමෙයි 6000 නේද? හරි 9000. හරි. අපිට සාමාන්‍ය කොටස් කීයක් ආවද? 9000ක් ආවා. රඳවාගත් ඉපෙම කීයද? රඳවාගත් ඉපෙම 1040ක් දීලා තියෙනවා නේද? රඳවාගත් ඉපෙම අපිට 1040ක් දීලා තියෙනවා. බලන්න ඊළඟට පොදු සංචිතය දීලා තියෙනවා නේද? පොදු සංචිතය 1250යි. පොදු සංචිතය අපිට දීලා තියෙනවා 1250යි. හරිද? අපිට පොදු සංචිතය කීයක් දීලා තියෙනවද? 1250ක් දීලා තියෙනවා. හරි බලන්න ළමයි වෙනද ගෙවිතු දෑ කීයක් තියෙනවද? 2500ක් තියෙනවා. අපි ඒක කොතනද දාන්නේ? ජංගම වක්කීම් වල දාන වෙනද ගෙවිතු දෑ කියලා.
කීයද 2500යි. හරි. වෙළඳ ගෙවිතුදත් අපි දැම්මා. ඊට පස්සේ ළමයි බලන්න. දේපළ පිළිතුරු උපකරණ සමුච්චය අපි ගත්තා. කල්බදු රහිමියෝ අපි ටික දැම්ම නේද? හරි ළමයි. අපි වේදම් ටික බැලන්ස් කරලා අපි වේදම් ටික දාමු. හරි. වේදම් ටික අපි තුලනය කරමු දැන්. බලන්න ඉස්සෙල්ලා බෙදෑරීම් වේදම් කීයක් අපිට නෝද කියලා. 400යි 40යි 10යි 50යි. බෙදෑරීම් වේදම් කියේ 1490ක් අපිට එනවා නේද? බෙදෑරීම් වේදම් 1490ක් එනවා. බලන්න පරිපාලන වේදම් ටික කීයක් අපිට එනවද කියලා. 420යි 180යි 36යි 300යි 240යි 160යි 1200යි. අපිට කීයක් එනවද? 2536ක් එනවා නේද? 2536ක් අපිට පරිපාලන වේදම් ටික එනවා. හරි. මූල්‍ය වේදම් දෙන්නේ එකයි නේද? 304 විතරයි අපිට. මෙතන අපිට වෙනත් වේදම් එනවා කීයද? 320ක්. හරි. දැන් අපි මේ ටික මෙතෙන්ට දාමු. බෙදාගෙන කීයද? 1490යි. 1490යි. පරිපාලන වේදම් කීයද? 2536යි. මූල්‍ය වේදම් 304යි. වෙනත් වේදම් කීයද? 320යි. හරි. දැන් අපි එකතු කරලා වේදම් වල එකතුව ගමු. බලන්න අපි විකුණුම් දැම්මේ නැහැ නේද? ඔව් අපිට විකුණුම් මැග ආරුණා. විකුණුම් කීයද? අපිට විකුණුම් කියන 12500ක් තියෙනවා නේද? විකුණුම් 12500යි. හරි. දැන් අපි විකුණුම් වලින් විකුණුම් පිළිවෙල අඩු කරලා දල්ලාභය හොයාගමු. 12500න් අඩු කරනවා 7000. අපිට එනවා 5500ක්. 5500 වෙනත් ආදායම එකතු කරාම පස්සේ 5580ක් අපිට එනවා. හරි. දැන් අපි වේදම් වල එකතුව බලමු. 1490යි 2536යි 2536යි 304යි 320යි නේද? අපිට වේදම් වල එකතු කරලා ළමයි 4650. 4650ක් එනවා වේදම් ටික එකතුව. දැන් අපි අඩු කරලා බදු පෙරලාභය කීයද කියලා බලමු. 5580න් අඩු කරනවා 4650. අපිට එනවා ළමයි 930ක්. 930ක බදු පෙරලාභයක් අපිට එනව නේද? හරි. බලන්න දැන් ළමයි අතිරේක තොරතුරු අංක 9 කිව්ව නේද? බදු පෙරලාභයෙන් 3 එකක් ආදායම් බදු කියලා ඇස්තමෙන්තු කරනවා කියලා කියනවා නේද? ඒ කියන්නේ බදු පෙරලාභය කීයද අපිට 930යි. 930න් 3න් එකක් නේද? 930න් 3න් එකක් කියන ළමයි කීයද? 310ක්. ආදායම් බදු කියලා අපිට එනවා කීයද? 310ක් එනවා. 930න් 3න් එකක් නේ. කියන්නේ ආදායම් බදු පෙරලාභයෙන් 3න් එකක් ආදායම් බදු කියලා මල ඇස්තමෙන්තු කරනවා කියලා කියනවා. තුන් ළමයි බදු පෙරලාභය කීයක් ආවද අපිට? 930ක් ආවා. 930න් 3න් එකක් කියන ළමයි 310යි. ඒක අපි ආදායම් බදු වශයෙන් සටහන් කරනවා. හරිද? හරි. දැන් බලන්න ළමයි ශේෂ විරුස්සුම. ශේෂ විරුස්සුමේ තිබ්බ නේද ළමයි? ආදායම් බදු සඳහා මෙයාලා වෙන් කිරීමක් කරලා තිබ්බ නේද? මේ දෙනේ ප්‍රවාදන වශයෙන් පළමු කාර්ය දෙක සඳහා ගෙවූ බදු කීයක්ද? 290ක්. 290ක් මෙයාලා ගෙවලා දිනවා. අපිට නමුත් ඇත්ත වශයෙන්ම කීයක් ආවද ආදායම් බදු? 310ක් ආව නේද? 290ක් මෙයාලා වෙන් කරලා දිනවා. නමුත් අපිට ඇත්ත වශයෙන්ම කීයක් ආවද? 310ක් ආවා. තවත් මෙයාලා කීයක් ගෙවන්න තියෙනවද? 20ක ආදායම් බදු ගෙවන්න තියෙනව නේද? 20ක ආදායම් බදු මුදලක් මෙයාලට ගෙවන්න දෙනවා. අපේ ගෙවිය යුතු ආදායම් බදු ජංගම වක්කීම් යටතේ දානවා. මොනවා කියලාද? ගෙවිය යුතු ආදායම් බදු කියලා. ගෙවිය යුතු ආදායම් බදු කීයද? 20ක්. හරිද? හරි. දැන් අපි එතෙන් ඉඳන් ඉස්සරහට ගාන හදාගෙන යමු. 930න් 310 අඩු කරාම කීයද? 930න් 310 අඩු කරනවා තමයි 620යි. 620. මුළු විස්තර ආදායම අපිට අවසාන වශයෙන් කීයක් එනවද? 1220ක් එනවා නේද? 1220. හරි. දැන් අපි මොකද්ද කරන්නේ? අපිට ආපු බදු පසු ලාභය අපි කොතනද විතන් කරන්නේ? රඳවාගත් ඉපැයීම් වලට කීයයිද? 620යි. ඒ වගේ ළමයි අපිට ප්‍රත්‍යක්ෂ ලාභයක් ආවා. අපි ප්‍රත්‍යක්ෂ ලාභේ ප්‍රත්‍යක්ෂ සංචිත වලට අපි එකතු කරනවා. කීයද? 600ක්. දැන් අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයත් බැලන්ස් කරමු. එතෙන්ට එනවා ළමයි 9000ක්. එතෙන්ට 600යි. 1250 කියන්නේ 2250 1000යි. හරි බලමු ළමයි.
1040යි එකතු කරනවා 620 අඩු කරනවා 1000 අපිට රඳවා තිබුණු ශේෂ කීයක් එනද 660ක් එනවා නේද දැන් අපි මේ ශේෂ ටික අපි හිමිකම් වලට දාමු සාමාන්‍ය කොටස් කීයද අපිට සාමාන්‍ය කොටස් 9000යි ප්‍රත්‍යාගන සංජිත කීයද ප්‍රත්‍යාගන සංජිත අපිට 600යි රඳවා තිබුණු 660යි පොදු සංජිත කීයක් ආවද 2200ක් ආව නේද හරි දැන් අපි මූලික ප්‍රකාශනය බැලන්ස් කරලා කීයක් එනවද කියලා බලමු හරි 5720යි 3000 අපිට ළමයි මෙතන 8720 අපිට කීයක් ආවද 8720 නේද ළමයි අපිට තව පොඩි දෙයක් කරන්න දෙනවා හරිද අපිට තවත් ජංගම නොවන වත්කමක් තියෙනවා පොඩ්ඩක් බලන්න ශේෂ පිරිසම අපිට තවත් ජංගම නොවන වත්කමක් තියෙනවා නේද බලන්න පොඩ්ඩක් ළමයි ශේෂ පිරිසම අපිට තවත් ජංගම නොවන වත්කමක් තියෙනවා මොකද්ද ස්ථාවර තැන්පතු ළමයි ස්ථාවර තැන්පතු කියන්නේ ළමයි අපිට ජංගම නොවන වත්කමක් නේද ස්ථාවර තැන්පතු බලන්න ස්ථාවර තැන්පතු කියන්නේ 1600 අපි ඒක ජංගම නොවන වත්කම වලට දානවා ස්ථාවර තැන්පතු කියලා කීයද 1600 ස්ථාවර තැන්පතු කීයද 1600 හරි දැන් අපි තුලනය කරලා බලමු බලන්න 5720යි 3000යි 1600 අපිට කීයක් එනවද 10320 10320ක් අපිට එනවා නේද ඔව් අපි දැන් ජංගම වත්කම් ටික එකතු කරලා බලමු 1800යි 3240යි 420යි 80යි 838යි 800යි අපිට කීයක් එනවද 7178ක් එනවා අපිට කීයක් එනවද 7178ක් එනවා 7178ද 10320 අපි එකතු කරමු අපිට එනවා 10498ක් 10498ක් එනවා හරි දැන් අපි හිමිකම් ටික එකතු කරලා බලමු 9000යි 600යි 660යි 2200 අපිට එනවා 12460 අපිට කීයක් එනවද සොල්ලා මෙතන 2250 නේද 2250ක් එනවා හරිද එතන මෙතන කීයක් එනවද 2250ක් එනවා ඒ කියන්නේ මේකට තව 50ක් අපි එකතු කරන්න ඕන නේද හරි එතකොට කීයක් එනවද අපිට එතන එනවා කීයක්ද 12510ක් එනවා 12510ක් අපිට 50ක් තමයි එකතු කරන්න තියෙනවා නේද 12510ක් අපිට එනවා හරි දැන් අපි ජංගම වක්කීම් ටික එකතු කරලා බලමු 1662යි 75යි 9යි 822යි 2500යි 20යි අපිට කීයක් එනවද 4988ක් එනවා නේද 4988ක් එනවා හරි දැන් අපි බලමු අපිට ගාණ බැලන්ස් වෙනවද කියලා 4988ට 12510යි අපිට කීයට බැලන්ස් වෙනවද 17498ම ගාණ බැලන්ස් වෙනවා. ඒ කියන්නේ අපේ ගාණ නිවැරදි. හරිද ළමයි? හරි. මම ඔයාලට 2014 සමාගම් ගාණ සරල කොහොමද දන්නේ කියලා මම ඔයාලට කියලා දුන්නා. ඉතින් ළමයි මේ ගාණ පොඩ්ඩක් සංකීර්ණයි. මොකද අපිට 2012 13 ගණන් ගත්තොත් අපිට මේ ඒ ගැළපිලි සාමාන්‍ය ටිකක් අපි සරල ගැළපිලි තිබ්බා. නමුත් මේකට අපිට අලුතෙන් ගැළපිලි ඇවිල්ලා තිබ්බා මොනවද? EPF කියන ගැළපිලි එහෙම ඇවිල්ලා තිබ්බා. හරිද? ළමයි ඒක පොඩ්ඩක් ආයෙ ප්‍රැක්ටිස් කරන්න හරිම සරලයි ළමයි. ඉතින් මම කල්බදු ගැළපිල්ලත් ඔයාලට
මේ අවුරුදු 3ටම අදාළ කල්පතු ගැලපිල්ල සරලව කියලා දුන්නා. ඉතින් ළමයි ඉදිරි වර්ෂවල ගණන් වල තියෙන කල්පතු ගැලපිල්ල හරිම සරලයි ළමයි. හරිද? අනිවාර්යයෙන්ම කල්පතු ගැලපිල්ල එහෙම ප්‍රැක්ටිස් කරන්න අපිට මම කියලා දෙනවා ඔයාලට ළමයි මේ ගාන ලැබෙන්නේ කොච්චර කාලයක්ද? ළමයි අපි අවම විනාඩි 30ක්වත් ඇතුළත මේ ගානක් හදලා ඉවර කරනවා. හරිද? ඒ නිසා ළමයි සමාගම් ගණන් මොඩල් පේපර් ගණන් එහෙම ප්‍රැක්ටිස් කරන්න. මේ පාස් පේපර් ගණන් විතර නෙවෙයි මොඩල් පේපර් ගණන් එහෙම අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. හරිද? හරි ළමයි. ඉතින් අදට 2014 සමාගම් ගානෙන් හමු වෙනවා. ඉතින් ළමයි මතකද channel එක subscribe කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් කරපුවම ඔයාලට notification අහන දැනගන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එකෙන් සමගන තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැම දිනකටම තෙරුවන් සරණයි.